ඔබ දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි කාණ්ඩයේ පුද්ගලයින් 31.2ක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බව. ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව මෙම අගය ලක්ෂ 42කට ආසන්න සංඛ්‍යාවක්. දියවැඩියාව ආශ්‍රිතව සිදුවන අකල් මරණ ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. දියවැඩියාව කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සාර්ථකව පාලනය කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඉන්නේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය පිළිබඳව දියවැඩියාව රෝගීට හේතු වෙන්නේ මොනවද? දියවැඩියාව රෝගී තත්ත්වයේ සංකූලතා මොනවද කියලා අද අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කරලා බලමු. නිරෝගීමත් දිවියකට සුවත්තා. අයිබෝන්. ඔබ දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි කාණ්ඩයේ පුද්ගලයින් 31.2ක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බව. ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව මෙම අගය ලක්ෂ 42කට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම 2000 ඉඳන් 2019 දක්වා කාලය ගත්තාම දියවැඩියාව ආශ්‍රිතව සිදුවන අකල් මරණ ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඇත්තෙන්ම නැහැ. දියවැඩියාව කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සාර්ථකව පාලනය කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඉන්නේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය පිළිබඳව දියවැඩියාව රෝගීට හේතු වෙන්නේ මොනවද? මේ දියවැඩියාව රෝගී තත්ත්වයේ සංකූලතා මොනවද කියලා අද අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කරලා බලමු. රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය එහෙම නැත්නම් සීනි ප්‍රමාණය සම්මත අගයට වඩා ඉහළ යාම තමයි මේ දියවැඩියා රෝගී තත්ත්වය කියලා හඳුන්වන්නේ. මේ විදිහට සම්මත අගය කියන තත්ත්වය නිරාහාර රුධිර පරීක්ෂාවකින් ඩෙසිලීටර් මිලිග්‍රෑම් 126ට වඩා වැඩි නම් ඔහු දියවැඩියා රෝගියෙක් බවට අපි හඳුන්වනවා. ඒ වගේම නිරෝගී පුද්ගලයෙක් නම් මෙම අගය ඩෙසිලීටර් මිලිග්‍රෑම් 100ට වඩා අඩු මට්ටමක අපි පවත්වා ගත යුතුයි. 100 සහ 125 අතර පුද්ගලයෙක් නම් ඔබ දියවැඩියා රෝගියෙක් දැලඳීමට අවදානමක් සහිත පුද්ගලයෙක් ලෙස අපි හඳුන්වනවා. ඉතින් මේ දියවැඩියා රෝගී තත්ත්වයේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වෙන යාන්ත්‍රණය ගැන අපි දල අවබෝධයක් ලබා ගත්තොත් අපි ආහාර ලෙස ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨ කොටස් අපේ ආමාශයේදී ග්ලූකෝස් බවට පත් වෙනවා. මෙන්න මේ කියන ග්ලූකෝස් අපේ ශරීරයේ රුධිරයට ඇතුල් වෙනවා. ඉතින් මේ රුධිරයට ඇතුල් වෙච්ච ග්ලූකෝස් තමයි අපේ ශරීරයේ ශක්තිය නිපදවන ඉන්ධනයක් විදිහට ක්‍රියා කරන්නේ. ග්ලූකෝස් අපේ ශරීර සෛල වලට ඇතුල් කරන්න අග්න්‍යාශය නිපදවන ඉන්සියුලින් කියන හෝමෝනේ උදව් වෙනවා. මේ ඉන්සියුලින් කියන හෝමෝනේ හරියාකාරව නිපද වෙන්නේ නැත්නම් අපේ ශරීරයේ ශෛල වලට ප්‍රතිරෝධී භාවයක් දක්වනවා නම් අන්න අපේ රුධිරය තුළ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. අපි සරලවම මේ තත්ත්වය තමයි දියවැඩියා රෝගී තත්ත්වය කියලා හඳුන්වන්නේ. දීර්ඝකාලීන දියවැඩියාව අපේ ශරීරයේ වර්ධනය වීමත් සමග වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් මේ දියවැඩියා රෝගී තත්ත්වය නිසා. ඒ වගේම හෘදයාශ්‍රිත රෝගාබාධ, අක්මාවාශ්‍රිත රෝගාබාධ, අක්ෂියාශ්‍රිත රෝගාබාධ මේ දියවැඩියා රෝගී තත්ත්වය නිසා ඇති වෙන්න පුළුවන්. ඒත් සමග ඇස් පෙනීමේ දුර්වලතාවත් මේ රෝගී තත්ත්වය සමග ඇති වෙන්න පුළුවන්. දියවැඩියා රෝගී තත්ත්වයේ කාලයක් තිස්සේ පාලනය නොකර අපේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය වගේම ඉන්සියුලින් ප්‍රමාණය අධික වශයෙන් තිබීම නිසා පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙන බව වර්තමානයේ සොයාගෙන තියෙනවා. මේ දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අපිට අපේ ආහාර විහරණවල සෞඛ්‍ය සම්පන්න වෙනස්කම් කිරීම හරහා මේ දියවැඩියා රෝගය සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. ඉතින් ආහාරමය සෞඛ්‍ය සම්පන්න ආහාරමය රටාවකට අපි ගමන් කරනකොට ඒ ප්‍රධාන වශයෙන් අවධානය කර යුතු කරුණු කීපයක් තියෙනවා. මුලින්ම මේ දියවැඩියා රෝගය ඇතිවන ප්‍රධානම හේතුව තමයි පිටි අධික ආහාර, පිෂ්ඨය අධික ආහාර, ඒ වගේම සීනි අධික ආහාර අධික වශයෙන් පරිභෝජනය කිරීම. ඉතින් මතක තබා ගත යුතු කාරණේ තමයි මේ පාන් වර්ග, බිස්කට් වර්ග, පිටි ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේ අල වර්ග වැනි ආහාර ද්‍රව්‍යවල අධික වශයෙන් පිෂ්ඨය අඩංගු වෙනවා. ඉතින් මේ අධික වශයෙන් පිෂ්ඨය අඩංගු වන ආහාර නිතර පරිභෝජනය කිරීම අපිට සුදුසු කාරණයක් නෙවෙයි. ඒ වගේම අපේ රටේ ප්‍රධානම ආහාර වේල විදිහට අපි ලබා ගන්නේ බත්. ඉතින් මේ බත් සඳහා සහල් වර්ගයක් තෝරා ගැනීමදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම තැඹුල් සහල්, එහෙම නැත්නම් රතු සහල් වැනි හාල් වර්ගයක් අපිට තෝරා ගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද සුදු හාල් වලට සාපේක්ෂව පෝෂණ ගුණයෙන් මේ සහල් අනුගුණ වෙනවා වගේම මේ සහල් වලින් අපේ ශරීරයේ නිකුත් කරන ග්ලූකෝස් ප්‍රමාණය අපේ ශරීරයේ අවශ්‍ය වූ කෙන ග්ලූකෝස් ප්‍රමාණය තම අල්ප මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම අපි ආහාර ලබා ගන්නකොට අපේ ආහාර පිඟානේ 4න් 1ක කොටසක් පිෂ්ඨය සහිත ආහාර, ඒ වගේම තවත් 4න් 1ක කොටසක් ප්‍රෝටීන් සහිත ආහාර. ඒ කියන්නේ මාස්, මාළු, බිත්තර වැනි ආහාර. ඒ වගේම ඉතිරි දෙකෙන් එකක් කොටස පිෂ්ඨය නොවන එළවලු වර්ග, පළතුරු වර්ග අපිට මේ ආහාරයට එකතු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි මතක තබා ගත යුතු තව කාරණයක් තමයි විවිධ වර්ණවල එළවලු, පළතුරු අපේ ආහාරයට එකතු කරගන්න.
ඒකට මේ විවිධ වර්ණවල එළවලු පළතුරු වල විශාල වශයෙන් විටමින් වර්ග, khනිජ ලවණ වර්ග, කියන්නේ සුද්ධ පෝෂක කියන කොටස් අඩංගු වෙනවා. මෙන්න මේ කියන සුද්ධ පෝෂක අපේ ශරීරයේ දියවැඩියාවක් සමග ඇති වෙන ප්‍රතිශක්තිකරණ ඌනතා, ඒ වගේම තුවාලසුව නොවීම වැනි කාරණා සඳහා දායකත්වයේ සපයලා මේ තත්ත්ව අවම කර ගැනීමට අපිට සහයෝගයක් දක්වනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගෙන යනවා වගේම අපි සෞඛ්‍ය සම්පන්න විහරණ රටාවක් පවත්වාගෙන යනකොට මේ දියවැඩියාව රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. අපි නිරන්තරයෙන් අපේ බර පිළිබඳ අවධානයෙන් ඉඳලා මේ බර හරියාකාරව පවත්වාගෙන යයි. ඒ වගේම අපේ ක්‍රියාශීලීත්වය අඩු නම් අපි ව්‍යායාම කරා යොමු වෙලා මේ නිසි ක්‍රියාශීලීත්වය පවත්වාගෙන යාමට අපි වග බලාගත යුතුයි. ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය කියන කාරණය පිළිබඳව අපි ඉතාමත් සැලකිලිමත් වෙලා මේ මානසික සෞඛ්‍ය කියන කාරණය යහපත් මට්ටමක පවත්වාගෙන යාමත් මේ දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කිරීමට අපිට උදව්වක් වෙනවා. මාදන් කියන ශාකය ගැන කතා කරොත් මේ මාදන් වල ප්‍රති සහ ඇට තමයි අපි ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ. ඉතින් මේ මාදන් කියන ශාකයේ කෂාය පිත්ත රස ශාකයක් විදිහට අපිට ආයුර්වේදයේ හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව මේ මාදන් කියන ශාකයට පුළුවන් රුධිරගත සීනි ප්‍රමාණය වගේම රුධිරගත මේදේ ප්‍රමාණයත් පාලනය කරන්න. ඒ වගේම වැදගත්කමක් තියෙන ශාකයක් තමයි රණවරා කියලා හඳුන්වන්නේ. මේ රණවරා ශාකයේ පංචාංගය කියන්නේ සම්පූර්ණ ශාකයම අපි ඖෂධයක් විදිහට භාවිතා කරනවා. ඉතින් මේ රණවරා කියන ශාකයේ හැකියාවක් තියෙනවා සියලුම වර්ගයේ ප්‍රමේහ තත්ත්ව සඳහා ඖෂධයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම මේ රණවරා වල පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා මේ රණවරා කියන ශාකයට රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉතාම විශේෂ ස්ථානයක් හිමිවන ශාකයක් තමයි අපි නෙල්ලි කියලා හඳුන්වන්නේ. ආයුර්වේදයට අනුව මෙම ශාකය විදෝෂයෙන් සාමනය කරන්න පුළුවන් ඖෂධයක් විදිහට හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව දියවැඩියාවත් එක්ක ඇති වෙන හෘදයාශ්‍රිත දුබලතා, අක්ෂියාශ්‍රිත රෝගාබාධ මෙවැනි තත්ත්ව සඳහා මේ නෙල්ලි කියන ඖෂධය අපිට භාවිතා කරන්න පුළුවන් වගේම රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීමේ හැකියාවක් මේ නෙල්ලි කියන ශාකයට තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ උළුහාල් කියන ශාකය පිළිබඳව. උළුහාල් කියන ශාකයත් මේ දියවැඩියාව රෝගය පාලනය කිරීමේ ඉතාම වැදගත්කමක් තියෙන ශාකයක්. මේ උළුහාල් කියන ශාකය ප්‍රධාන වශයෙන්ම කප සමනය කරන්න පුළුවන් ද්‍රව්‍යයක්. ඒ වගේම පිත්ත කසාය නිලෙක ද්‍රව්‍යයක්. ඒ වගේම මේ දියවැඩියාව කියන උළුහාල් කියන ශාකයට අපිට හැකියාව තියෙනවා ශරීරයේ පරිවෘත ක්‍රියාවල නිසි ආකාරව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය නිසා දියවැඩියා රෝගය ප්‍රමාණිකූලව පාලනය කිරීමේ හැකියාව වගේම වර්තමානයේ පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා මේ උළුහාල් කියන ශාකයට අපේ ශරීරයේ ඉන්සුලින් වලට අපේ ශරීර දක්වන ප්‍රතිරෝධය අවම කරලා ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම තුළින් රුධිරගත සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව මේ උළුහාල් ශාකයට තියෙනවා. ඒ වගේම වැදගත් ස්ථානයක් හිමිවන ශාකයක් තමයි කහ කියලා අපි හඳුන්වන්නේ. මේ කහ කියන ශාකය මුළු තැන්ගේ නිතරම භාවිතා වන ශාකයක්. ඒ වගේම මේ කහ අපි හැමෝම දන්න විදිහට ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ඖෂධයක් සහ විෂ බීජ නාශකයක් විදිහට ක්‍රියා කරන ಔಷಧයක්. ඊට අමතරව පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා මේ කහ මේක හැකියාව තියෙනවා අපේ ශරීරයේ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කරලා අපේ ශරීරයේ සෛලවල ඉන්සුලින් වලට දක්වන ප්‍රතිරෝධය අවම කිරීම තුළින් මේ දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කරා. අපි විශ්වාස කරනවා මේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහ මේ ඖෂධ භාවිතා කිරීම තුළින් මේ දියවැඩියා කියන රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කරන ආකාරය පිළිබඳ ඔබ මේ වැඩසටහන තුළින් පූර්ණ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මෙවැනිම වැදගත් වැඩසටහනක් අපි නැවතත් ඉතින් ඔබට නිරෝගී සුවය ආයුෂ වේවා. නිරෝගීමත් දිවියකට ස්වාත්‍රා